නියෝජ්‍ය ඇමතිතුමනි මේ ලංකාවට පැමිණෙන සංචාරකයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් දැන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේ ලංකාවේ හෝටල් ආශ්‍රිතව ඔය ඇප් බේස් ටැක්සි ගන්නවා නම් විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේක අතරම මේ නීතිය හා සාමය පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් ඔබගේ පැත්තෙන් කියන්නේ සංචාරක ශාස්ත්‍රය පැත්තෙන් මේ ප්‍රශ්න විසඳන්න කොයි වගේ පියවරද අරගෙන තියෙනවා? ඔව් පසුගිය මාසයේ අතරම අපි සාකච්ඡාවක් පැවැත්වුවා මේ වගේ කණ්ඩායමකුත් එක්ක පාර්ලිමේන්තුවේදී අපේ නියෝජ්‍ය ප්‍රවාහන ඇමතිතුමා, නියෝජ්‍ය ධීවර ඇමතිතුමා, ඒ වගේම නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු ඇමතිතුමා සහ මමත් සහභාගී වෙලා මෙතන ඇත්තටම ඉතාමත්ම පුළුල් ප්‍රශ්නයක් තියෙන්නේ. එකක් තමයි අපේ දේශීය වශයෙන් විශේෂයෙන් මේ ත්‍රිවිල් රියදුරන් මේ තමන්ගේ රැකියාවේ වසර ගණනාවක් නිරත වෙලා තියෙනවා. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් දැන් ජාත්‍යන්තර සමාගම් කීපයක් පසුගිය රජ කාලේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ විසුම් අත්සන් කරලා ඒ අයත් මේ වැඩ කටයුත්තේ සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට ඒ වගේම අපි දන්න කාරණයක් තියෙනවා පහුගිය දවස්වලත් අපි දැක්කා ඔය සීගිරිය වගේ ප්‍රදේශවලත් දැන් ඇල්ලේ වගේත් අපි දන්නවා විශාල වශයෙන් සංචාරකයින්ගෙන් අධික මුදල් අය කරන තත්ත්වයකුත් අපි නිරීක්ෂණය කරලා තියෙනවා විශේෂයෙන්ම අපේ සමහර ත්‍රිවිල් රියදුරන්. ඉතින් මේ ගැටලු දෙක ඉතාමත්ම ප්‍රවේශමෙන් අපි කළමනාකරණය කරන්නට අවශ්‍යයි. මූලික වශයෙන් අපි තීරණයකට එළඹුණා අපේ නියෝජ්‍ය ප්‍රවාහන ඇමතිතුමා එකඟ වුණා අර කියන ආයතනත් එක්ක සම්බන්ධ වෙලා යම්කිසි සාකච්ඡාවකට එන්න පුළුවන්ද කියලා. දැන් විදේශික සංචාරකයෙක් ඒගොල්ලන් ප්‍රවාහනය කරනකොට වෙනත් ඒ කියන්නේ දැන් අපි දේශීය සංචාරකයෙක් අපි ඇප් එකකින් ගන්න මිලට වඩා වෙන යම්කිසි මුදලක් ඇතුළත් කරන්න පුළුවන්ද කියන සාකච්ඡාව මම හිතනවා සාකච්ඡාව කරන්න එකඟ වුණා නියෝජ්‍ය ප්‍රවාහන ඇමතිතුමා. ඒ වුණොත් එහෙම අපිට මේ ගැටලුව ක්‍රමානුකූලව විසඳ ගන්න පුළුවන්. ඒ මොකද දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපේ අර දේශීය ත්‍රිවිල් රියදුරෙක් අය කරන මුදලට වඩා ඉතාමත්ම අඩු මුදලකට සංචාරකයෙක්ට පුළුවන් වෙලා තියෙනවා අර ඇප් එකක් කරහා සංචාරය කරන්න. එකක් තමයි එතන ආර්ථික වශයෙන් රටට අපිට යම්කිසි බලපෑමක් ඇති වෙනවා. දෙවනුව ජීවිකාව පැත්තෙන් අපේ අර මේ කර්මාන්තේ කාලාන්තරයක් නිරතුණු අයට බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි මම මුලින්ම සඳහන් කරා වගේ නිරීක්ෂණය කරලා තියෙනවා අධික මුදල් අය කරන අයත් ඉන්නවා. ඉතින් යම්කිසි තැනකට අපි එළඹිය යුතුව තිබෙනවා මෙන්න මේ සියලුම ගැටලු කළමනාකරණය කරගෙන ඒ වගේම යම් සාධාරණ පිරිවැයකට සංචාරකයෙක්ට සහ දේශීය සංචාරකයෙක්ට තමන්ගේ ගමන් යන්න පුළුවන් අවස්ථාව උදා කරන වගකීම රජයක් විදිහට අපිට තියෙනවා. ඉතින් එතන ඒ පහසුකම සලසන එක තමයි මම හිතනවා අපි අමාත්‍යාංශ කීපයක් මේකට සම්බන්ධ වෙන නිසා අපි ඒ සාකච්ඡාවේ මේ වෙනකොට ඉන්නවා. ඒකටම ෆලෝ අප් එකක් හැටියට හසුන දැන් මේ ඔබතුමා දුන්න උත්තරේටම දැන් ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මේ ඩුවල් ටැරිෆ් පොලිසි එකක් නේ. ඒ කියන්නේ විදේශිකයෙකුට එක ටැරිෆ් එකකුත් දේශීය කෙනෙකුට වෙන ටැරිෆ් එකකුත්. මම දන්නේ ඒක කොතරම් දුරට ප්‍රායෝගිකද කියලා ඒක කොහොමද හඳුනාගන්නේ කියලා. මොකද දේශීය සංචාරකයෙක් හෝටල් එකකට ගිහිල්ලා පික්මි එකක් ගත්තොත් එතකොට ඌට charge කරන්නේ දේශීය හැටියටද විදේශීය හැටියටද? ඒතර ප්‍රශ්න තියෙන්නේ ඒ හෝටල් එකට පික්මි හරි ඌබර් එකකට හරි එන්න දෙන්නේ නැහැ ඒ අවට ඉන්න ලෝකල් ටැක්සි දුරයි. ඒක ප්‍රශ්නයක්. දැන් ඔබතුමා ඔය කියන ඩුවල් ටැරිෆ් එක අද වෙනකොට දැන් බලපාලා තියෙනවා විශේෂයෙන්ම හෝටල් වලට. දැන් අපි ගිය සතියන්තේ දඹුල්ල හෝටල කීපයකට කතා කරපුවම විදේශිකයන්ට එක රේට් එකකුත් ලාංකිකයන්ට තව රේට් එකකුත් දානවා. දැන් මේක ඉස්සර තිබුණේ ශ්‍රී ලාංකිකයන්ට ටිකක් පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් එකක්. ලෝකල් අයට අඩු වෙනුත් විදේශිකයන්ට වැඩි වෙනුත්. නමුත් අපි දැන් දකිනවා දඹුල්ලේ මට වඩා උදාහරණ හැටියට හෝටල් වල නමුත් කියන්න පුළුවන් විදේශීය සංචාරකයෙකුට $100යි දේශීය සංචාරකයෙකුට $150යි. ඉතින් මේ වගේ ශ්‍රී ලාංකිකයන් රට තුල මේ වගේ තත්ත්වයට පත් කරන්නේ කියන්නේ ඩුවල් රේට් එකක් දැන් ඇත්තටම වෙන්නේ මේ පාඩුව වෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට. මම ඔබතුමාට අවශ්‍ය නම් මේ හෝටල් නම් 3 කියන්නම් දඹුල්ල පහුගිය සතියන්තේ. මොකද අපේ විදේශීය කෙනෙකුත් තව දේශීය දෙන්නෙකුත් යන්න සිද්ධ වෙන පොඩි මම කියන්නේ නේද නහසන් මම කියන එක ඔබට වෙනම කියන්න. නමුත් මෙතන සමස්තකේ ප්‍රශ්නය තියෙන්නේ දැන් අර මේ ඩුවල් ටැරිෆ් පොලිසි එක අර ඉස්සර පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් එක දැන් නෙගටිව් ඩිස්ක්‍රිමිනේෂන් එකක් බවට පත් වීම සම්බන්ධයෙන් මොකක් හරි පියවරක් ගන්න තියෙනවා. ඔබ ඒ ගැන දැනුවත්ද? දැන් අපි දන්නවා පොදුවේ ගත්තොත් සංචාරක ශාස්ත්‍රයේ ගමනාන්තවල අපි ගත්තොත් සීගිරියේ අපි දේශීය සංචාරකයෙක්ට එක මිලක් අය කරනවා. ඒ වගේ විදේශීය සංචාරකයෙක්ට තවත් මිලක් අය කරනවා. ඒ වගේම අපි දන්නවා තවත් දේශ රටවල සංචාරක ආකර්ෂණ වල යම් ඒ වගේ විවිධ වෙනස් රේට්ස් අය කරන ක්‍රමයක් තියෙනවා. ඉතින් හැබැයි මේ කියන කාරණේ මම දැනුවත් වෙලා හිටියේ නෑ. විශේෂයෙන් දේශීය සංචාරකයින්ගෙන් $150ක් උත් විදේශීය සංචාරකයින්ගෙන් $100කුත් ගන්නවා කියන එක මම හිතනවා එතන ඩිස්ක්‍රිමිනේෂන් එකක් තියෙනවා. සහ එහෙම අතනෝමතිකව ඒ විදිහට මිල ගණන් අය කිරීමේ හැකියාවක් හෝටල් හෝ එහෙම පහසුකම් සපයන අයට නැහැ. ඒ පිළිබඳව නීති අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඉතින් ඔබතුමා ඒ තොරතුරු අපිට ලබා දෙන්න අපි ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙනවා. ගන්න පුළුවන්ද දැන් විදේශ කියන්නේ ලංකාවට හෝ වෙන රටවල් විශේෂයෙන් ලංකාවට එන සංචාරකයන්ට හෝටල් ඇතුළු පහසුකම් සපයන ජාත්‍යන්තර වෙබ් අඩවි
වලින් යම් ටැක්ස් එකක් අය කරන සැලසුමක් තියෙනවද? එහෙම අය කළොත් එහෙම ලංකාවේ සංචාරක කර්මාන්තයට ඔය විදේශ සංචාරකයන් පැමිණීම අඩු වෙන්න යම් බලපෑමක් එල්ල කරන්න පුළුවන් නේද? ඇත්තටම ටැක්ස් එකක් අය කරන සැලැස්මක් නෙමෙයි. නමුත් ලංකාවේ ඇත්තටම ඔය කියන විදිහේ OTAs එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සීස් වලට නියාමන වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් තියෙනවා. ඒක ලෝකයේ හැමතැනම කෙරමින් පවතිනවා. ඒ කියන්නේ ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සීස් තමයි සංචාරකයෝ වැඩිපුරසක් ගේන්නේ රට තුළට. නමුත් මේ ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සීස් වල තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි දන්නවා මේ සංචාරක ව්‍යාපාරයේ තියෙන ගොඩක් අවිධිමත් ආයතන. අවිධිමත් හෝටල්, අවිධිමත් නවාතැන් පහසුකම් ලබා දෙන ආයතන මේවා ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සීස් වල ලිස්ට් වෙනවා. මේ හරහා තමයි සංචාරකයෝ ගොඩක් අය ලංකාවට එන්නේ. එතකොට මේ පැමිණීම නිසා ක්‍රම දෙකකට අවාසියක් වෙනවා. එකක් තමයි සංචාරකයෙක්ට පහසුකම් ලබා දෙන විධිමත් නවාතැන් පහසුකම් ලබා දෙන ආයතනයක් වුණොත් මේ ආයතන අපි මේ තත්ත්ව පාලනයට යටත් කරලා තියෙනවා. එතකොට අපි දන්නවා සංචාරකයෙක් ආවොත් උන්ට අවශ්‍ය ආරක්ෂාව පහසුකම් ඒ විධිමත් ආයතන හරහා ලැබෙනවා කියලා. අවිධිමත් ආයතනයකට ආවොත් සමහර වෙලාවට මේ සංචාරකයාගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇති වෙනවා. ලංකාවේ එහෙම අවස්ථා ඇති වෙලක් තියෙනවා. ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සීස් හරහා එන විධිමත් නොවන නවාතැන් පහසුකම් වලදී ඇති වෙන ගැටලු. ඒවා පහුගිය කාලේ අපි අත්විඳින්නත් යමු වුණා. ඉතින් මේ නිසා ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සීස් කොහොමද විධිමත් තත්ත්වයට පත් කරන්නේ? එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සීස් කොහොමද නීත්‍යානුකූල ප්ලැට්ෆෝම් එකක් බවට පත් කරන්නේ කියන කතන්දරේ සහ ඒක කරමින් පැවතීම අත්‍යවශ්‍යයි කියලා අපි විශ්වාස. අනිත් එක තමයි මේ ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සීස් වල තියෙන තව දෙයක් ඇකමඩේෂන් පහසුකම් වල හෝ යම් තැනකදී මිල ගෙවීමකදී මේ මිල ලංකාවේ account එකකට එන්නේ නැතුව විදේශ සංචාරකයෙක් ගෙවන මුදල විදේශ account එකකට transfer වෙන තත්ත්වයක් තියෙනවා. එතකොට වෙන්නේ සංචාරක ආදායම ලංකාවට අහිමි වෙලා යනවා. මේ තත්ත්ව දෙකම මේ අපිට විතරක් තියෙන සුවිශේෂ තත්ත්ව නෙමෙයි ලෝකයේ හුඟක් සංචාරක ගමනාන්තවල වියට්නාමේ ගත්තාත් ඉන්දුනීසියාව ගත්තාත් යුරෝපේ ගත්තාත් මුහුණ දීපු තත්. ඒ නිසාම රජයන් මේ විධිමත්කරණයට කරන්න ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සීස් එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයට කොහොමද මේ පහසුකම් සපයන අයව විධිමත් කරන්නේ කියන තැන හැම රටක්ම ඉන්නවා. සහ ගොඩක් රටවල් මේවා ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නීතිත් අපි දැනට අධ්‍යයනය කරමින් පවතිනවා. ඉතින් ලංකාවෙත් අපි විශ්වාස කරනවා අපි මේ තත්ත්වයට ආ යුතුයි. මෙතෙන්දි වෙන්නේ ටැක්සේෂන් කියන්නේ ඇත්තටම සෙකන්ඩරි ෆැක්ට් එකක්. ඒ කියන්නේ මේකෙන් බදු ගන්නවද නැද්ද කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ. අපේ අනෙකුත් දැන් අපි හිතුවොත් ලංකාවේ සංචාරක සේවාව සපයන්නන් ස්ලයිට් වගේ ආයතනයක ඉන්නේ මේ නීත්‍යානුකූලව වශයෙන් විධිමත්ව පහසුකම් සපයන අය. එතකොට ලංකාවේ මේ තසල් වගේ ආයතනක ඉන්නේ නීත්‍යානුකූලව පහසුකම් සපයන හෝටල්. නමුත් මේ ඔන්ලයින් ට්‍රැවල් ප්ලැට්ෆෝම් ඇතුලේ විධිමත් නොවන අය ගොඩක් අපිම කිව්වනේ දැන් 8000ක් 9000ක් වගේ විධිමත් පහසුකම් සපයන්නන් ඉන්නකොට 40000ක් විතර අවිධිමත් අය ඉන්නවා. එතකොට අපි එක පැත්තකින් මේ අවිධිමත් අය විධිමත් අය කිරීමේ වැඩපිළිවෙලක ඉන්නවා. අනිත් පැත්තෙන් මේ ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සීස් කොහොමද නීත්‍යානුකූලව අයව රෙකග්නයිස් කරන්නේ? අඩුම ගානේ පළවෙනි අධීරයේදී මේ සංචාරක සංවර්ධන අධිකාරියේ තහවුරු වෙච්ච ලියාපදිංචි වෙච්ච පහසුකම් සපයන්නෙක් කියන තැන මේ ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සි එකක් ඩිස්ප්ලේ කරන්න ඕන කියන තැන අපි ඉන්නවා. මේ ඩිස්කෂන් එකට අපි ගිහිල්ලා තියෙනවා. බොහෝ වෙලට ඒගොල්ලොත් මේ තැනම තමයි ඉන්නේ. ඇත්තටම ලංකාවේ නීති පද්ධතිය තුල ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සි ස්ථාපිත කිරීම තමයි පළවෙනි වැඩපිළිවෙල. ඊට පස්සේ මේ බදුකරණය, ආදායම අහිමිවීම සහ විශේෂයෙන් තත්ත්ව පාලනය සහ සංචාරකයාගේ ආරක්ෂාව කියන කාරණා ඊළඟට අපි අධ්‍යයනය කරමින් පවතිනවා. ඒ නිසා අපි ඉන්නවා විධිමත්කරණය කළ යුතුයි ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සිස් කියන තැන අනිවාර්යයෙන්ම. ගරු ඇමතිතුමනි මේ වෙනකොටත් රජය විසින් නිවේදනය කරලා තියෙනවා මේ මාසේ 18 වෙනිදා ඉඳන් ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ දළදා ප්‍රදර්ශනයක් සූදානම් කරලා තියෙනවා. මම ප්‍රශ්න දෙකක් විදිහට අහන්නම්. එකක් දළදා ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතයේ තියෙන සංචාරක ආකර්ෂණයක් තියෙන තැනක් ඒක නිරන්තරයෙන් සංචාරකයන් එනවා. එතකොට මේ දළදා ප්‍රදර්ශන කාල සීමාව තුළ සංචාරකයන්ට කොහොමද අවස්ථාව ලැබෙන්නේ? ඔවුන්ට විශේෂ පහසුකමක් ලැබෙනවද? මොනවා හරි ඒකට කටයුතු සූදානම් කරලා තියෙනවද කියන එක. දෙවෙනි එක ඒක ඇත්තටම දුර්ලභ අවස්ථාවක් දේශීය සහ සංචාරකයන්ටත්. එතකොට කල්චරල් ටුරිසම් ප්‍රොමෝට් කරන්න මේ වගේ එකක් රජයට සංචාරක අධිකාරියට ඉතාම හොඳ අවස්ථාවක්. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවද? යම්කිසි වැඩපිළිවෙලක් ඒ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වෙනවද? ඔව් දළදා වහන්සේ ප්‍රදර්ශනයත් එක්ක සංචාරකින් විශාල ප්‍රමාණයක් මහනුවර ප්‍රදේශයට සහ මේ අවස්ථාවට ආකර්ෂණය වෙයි කියන බලාපොරොත්තුව සහ අපි හඳුනගෙන තියෙනවා. අතර මේ අවශ්‍යතාවයක් කියන එක මේ වෙනකොටත් අපි දියවඩ නිලමේතුමා ඒ වගේම මෙම සංවිධාන කමිටුවත් එක්ක ඒ අවශ්‍ය මූලික පහසුකම්
ඒ අයට කොහොමද ලබා දෙන්නේ සහ ඒ කළමනාකරණය කොහොමද කරගන්නේ කියන එක පිළිබඳව මේ සාකච්ඡාව යමින් තියෙනවා. අවධානය අපි යොමු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි තරයේ විශ්වාස කරන විශේෂයෙන් මහනුවර පෙරහැර දළදා ප්‍රදර්ශනය සහ ඒ නිසාම තමයි මම අර මුලිනුත් සඳහන් කරේ අපි මේ සිටි බ්‍රෑන්ඩින් කියන ව්‍යාපෘතියට අපි මහනුවර හඳුනගෙන තියෙනවා. මීටත් අමතරව තවත් අපි දන්නවා ජනාධිපතිවරයා සඳහන් කරා සංස්කෘතික සියලුම ජාතීන් සම්බන්ධ වන සංස්කෘතික උත්සවයක් මේ වසරේ සංවිධානය වෙනවා. ඊට අමතරව තවත් ඒ වගේ ඉවෙන්ට්ස් ගණනාවක් අපි සංවිධානය කරනවා. ඉතින් මේවා හරහා සංස්කෘතික සංචාරක කර්මාන්තය එහෙම නැත්නම් අපේ සංස්කෘතිය මේ කර්මාන්තයේ ආකර්ෂණ යොදා ගැනීම අපි අනිවාර්යෙන්ම සිදු කරනවා සහ අපේ ප්‍රවර්ධන වැඩසටහන් වලදී ඒවා අපි යොදා ගන්නවා. 2024 දිහා බලනකොට වැඩිපුරම සංචාරකයෝ ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාව, රෂ්‍යාව, UK වගේ රටවලින්. මොකක් හරි සැලැස්මක් තියෙනවද ගල්ෆ් වලින්, ඩුබායි වලින් වගේ හොඳට වියදම් කරන මේ ටුවරිස්ට්ලා ගෙන්න ගන්න? බුදියගන්න. ඒක තමයි අපි අර කලිනුත් විස්තර කරේ ඇත්තටම අරාබිය ඒ කියන්නේ මේකේ වියදම් කිරීම එකාංශයක්. අනිත් එක අවුරුද්ද පුරා සංචාරකයෝ ගෙන්වා ගැනීම. විශේෂයෙන්ම යුරෝපීය සංචාරකයෝ සංචාරය කරන්නේ වින්ටර් සීසන් එකේදී තමයි ලංකාවට. එතකොට අපිට ඕෆ් සීසන් එකක් එනවා. මේ ඕෆ් සීසන් එක මැඩපවත්ව ගන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ අපේ කැම්පේන් එක ගෙනියන්න ඕනේ ආසියාව සහ මධ්‍ය මේ මැද පෙරදිග කලාපයට. එක පැත්තකින් වියදම් කිරීම, අනිත් පැත්තෙන් සංචාරක ෆ්ලෝ එක අවුරුද්ද පුරා පවත්වාගෙන යාම කියන දෙකටම වැදගත්. ඒ ආශ්‍රිතව තමයි ඇත්තටම අපි මේ අප්‍රේල් මාසයේ අවසානයේ පටන් ගන්නෙ සෞදි අරාබිය, ඩුබායි මූලික කරගෙන අපේ යන රෝඩ් ෂෝ වැඩපිළිවෙල. ඒ කියන්නේ ඒක එක්ක සෞදි අරාබියේ මූලිකම නගර තුනම අපි කවා කරනවා. ජෙඩා, රියාද් සහ දමාම් සහ අරාබිය අනිත් කලාපවල සංචාරක ප්‍රවර්ධනයේ කටයුතු අපි කරගෙන යනවා. එතකොට මේක අවසාන වෙන්නේ අරාබිය පැවැත්වෙන විශාලතම සංචාරක ප්‍රදර්ශනය වන ATM Arabian Travel Mart කියන ඉවෙන්ට් එකේ. ඊට පස්සේ මේ විදිහටම අපි ඕස්ට්‍රේලියාවෙත් මේ වැඩපිළිවෙල කරගෙන යනවා. ඕස්ට්‍රේලියාවෙත් රෝඩ් ෂෝ සහ ඒ ඕස්ට්‍රේලියානු ට්‍රැවල් ෆෙයාර්ස් එක්ක අපි සම්බන්ධ වෙනවා. මේට අමතරව මේ ඩිප්ලොමැටික් පැත්තෙන් අපි ඇත්තටම අපේ අමාත්‍යාංශය අරන් බැලුවොත් සංචාරක වගේම විදේශ කටයුතුත් අපේ අමාත්‍යාංශයට තියෙන්නේ. එතකොට විදේශ කටයුතු අංශයෙන්ුත් අපිට අතිවිශාල සහයෝගයක් ලැබෙනවා. මේ විකල්ප එහෙම නැත්නම් මේ විභවයක් තියෙන සංචාරක වෙළඳපොළවල් ප්‍රවර්ධනය කරන්න. එතකොට මධ්‍ය මේ මැද පෙරදිග කලාපයේ, ඕස්ට්‍රේලියාවේ, ආසියා පැසිෆික් කලාපයේ සහ සමහර යුරෝප රටවල් තියෙනවා අපි සමර් ඩෙස්ටිනේෂන් කියලා අඳුරගත්ත. ස්පේන් වගේ. හරි. ඒතකොට ස්පාඤ්ඤ වගේ කලාප වලින් සංචාරකයෝ කාලය ඇතුළත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක අපි දැනටත් ඉන්නවා. මේ ප්‍රවර්ධන වැඩපිළිවෙල දෙපැත්තකින් වෙනවා. ඒ රටට ගිහිල්ලා කරන ප්‍රවර්ධන එකක්. ඒ රටේ තියෙන ප්‍රධාන ට්‍රැවල් ඒජන්සිස් සහ එහි ඉන්න ට්‍රැවල් මීඩියා ලංකාවට ගෙනීම අනිත් එක. ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා, බ්ලොගර්ස්ලා සහ ට්‍රේඩ් එකේ කට්ටිය ලංකාවට ගෙන යාම එක වැඩපිළිවෙලක්. ඉතින් මේ වැඩපිළිවෙල දෙකම එකටම දැන් පටන් ගන්න තියෙනවා සහ කෙරෙමින් පවතිනවා. ඒකෙම එතෙන්ට තව එකතු කරොත් එහෙම මේ චීනයත් අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ මොකද අපි 2018 වගේ ගත්තොත් මම හිතන්නේ විශාලම සංචාරක ප්‍රමාණයක් පැමිණි චීනෙන්. ඉතින් අපි යම්කිසි අඩුවීමක් දකිනවා. දැන් මේ මාසේ අපි අතට රෝඩ් ෂෝ 3ක් සැලසුම් කරලා චීනෙට ගියා. නමුත් අපිට ඒක 4ක් කරගන්න පුළුවන් වුණා. ඉතාමත්ම සාර්ථකයි. ඉතින් චීනියත් සංචාරක වෙළඳපොලේ ඉහළ තැනකට ගන්න අපි මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. ඉන්දියාව මතම රඳා පැවතීමක් නැහැ. අනිකුත් මාකට් වලට අපි මේක ඩයිවර්සිෆයි කරන්න, ඕස්ට්‍රේලියාව, USA වගේ මාකට්ස් වලටත් ප්‍රොමෝෂන් ඉදිරියට කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. Have you all decided on a date on which you are going to kick off the digital or the global promotion campaign in April? Not the exact date, but it will be with certain combination factors. I may say just after the new year we have been going to launch the soft launch in Sri Lanka, aligning with the National Branding Conference, and then the digital contents and the digital promotions will start from the end of April itself and go throughout the particular year. So that's how it's going to spread out. Yeah, actually, like in initial level, we were being identified our top 5 tourist markets, but now it is being expanded to another 9. So there will be 14 markets that we are going to cover, because traditional markets anyway, we do a lot of marketing activities right now. So what we have been aligning with the same answer that I am giving in the earlier questions, we do cover Middle East, we do cover Asia Pacific, and we do cover other parts of the Europe in that campaign. So that will be kind of more throughout spread campaign, which covers at least 20 major countries of ours
either in the PR or either in the digital way or combinedly with both of them. ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10 අතර තියෙනවායි කියලා මේ වෙනකොට ජාත්‍යන්තර සංවිධානය විසින් නම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ලෝකයේ ජීවත් වීමට හොඳම වාතාවරණයක් තියෙන රටවල් 10 අතරටත් ශ්‍රී ලංකාව ඉල්ලයි තියෙනවා කියලා ජාත්‍යන්තර සංවිධාන නම් කරලා තියෙනවා. මේක මම දකිනවා අපේ රට සංචාරක කර්මාන්තය දියුණු කරන්න බන්දේසියක දීලා තියපු අවස්ථාවක්. එතකොට මේක ඇත්තටම අපේ රටක් විදිහට අපි සංචාරක කර්මාන්තයේදී අපිව බ්‍රෑන්ඩ් කිරීමක් විදිහට දකිනවා. එතකොට මේ බන්දේසියක තියලා දීපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සංචාරක අමාත්‍යාංශයේ සංචාරක ප්‍රවර්තන අධිකාරිය මොන විදිහේ සැලසුමක්ද තියෙන්නේ කියන එක දැනගන්න කැමතියි. දැන් ලෝකේ පුරා මේ වගේ විවිධ ආයතන විවිධ සංචාරක ශාස්ත්‍රය හා සම්බන්ධ වෙබ් අඩවි මේ වගේ අපි නම් කරනවා. ඉතින් මේවා ධනාත්මක වශයෙන් අපේ ප්‍රවර්ධන ව්‍යාපාර තුළ ඒ කැම්පේන් වල අපි පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මෙතන මම හිතන්නේ මම සඳහන් කරන්න අවශ්‍යයි අපි මේ ඩිජිටල් මාකටිං ප්‍රොමෝෂන් කැම්පේන් එක ට තමයි මේවා පාවිච්චි කරන්නේ. ඉතින් අපි ඔය කලින් කාලෙට විවිධ කණ්ඩායම් අපි දන්නවා බ්ලොගර්ස්ලා ඉන්ෆ්ලුවන්සර්ස්ලා දැන් පහුගිය සතියේත් අපි වගේ කණ්ඩායමක් ආකර්ෂණය කරලා අපි මේ වගේ වැඩසටහනක් සංවිධානය කරා. ඉතින් මෙන්න මේ ඩිජිටල් කැම්පේන් වල අපි අනිවාර්යෙන් මේවා පාවිච්චි කරනවා විශේෂයෙන් පෙකෝ ට්‍රේල් වගේ සංචාරක අත්දැකීමක්. ඉතින් ඒ ඩිජිටල් කැම්පේන් එකට අපි මෙවැනි අපේ රටට යම් නාමකරණ හම්බෙන හඳුනා ගැනීම එහෙම නැත්නම් රෙකග්නිෂන් කියන ඒවා අපි කැම්පේන් එකේ පාවිච්චි කරනවා අපේ ප්‍රොමෝෂන්ස් වලට.